හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් වෙල්කම් බෑක් ටු මයි YouTube channel. ඉතින් මම මේ දවස් ටිකේම කරපු වීඩියෝස් වල හැම වෙලේම කතා කරපු දෙයක් නේ. දැන් අලුත් අවුරුද්දත් ළඟ වෙනවා. අලුත් අවුරුද්දේ ඔයාලට තියෙන අලුත් goals වලට යන්න, targets වලට යන්න, ඔයාලගේ system එක වටපිටාව දැම්මම හදන්න පටන් ගන්න කියලා. ඉතින් ඒ නිසාම තමා මමත් හිතුවේ දැම්මම ඉඳලා ගෙවල් දොරවල් එහෙම ආස්පස් කරලා ඉවර කරගන්න ඕනි කියලා. තව නතරටත් දවස් කීපයක් තියෙන හින්දා ඉතින් ඊට කලින් අස් කරගත්තාම ලේසි නිසා. කොහොමද දැන් මෙහි ගොඩක් කට්ටිය ක්‍රිස්මස් වලට නිවාඩු යනවා. එතකොට ඉතින් වැඩ කරන තැන්වල එහෙම වැඩ කරන්න කට්ටිය ගොඩාක් අඩු වෙනවා. ඉතින් ඒ හින්දා මම මේ පාර වොලන්ටියර් ඉදිරිපත් වුණා ක්‍රිස්මස් දවසේ ඊට පහුවදා. ඒ කියන්නේ මෙහි බොක්සින් ඩේ එක දවසේ දෙකේම වැඩ කරන්න. ඉතින් ඒ හින්දා ඒත් එක්කම වගේ අලුත් අවුරුදු තියෙන හින්දා මට ගෙවල් දොරවල් අස්පස් කරන්න ලොකු වෙලාවක් නැති හින්දා ඔන්න ඉතින් අද මම මේ වැඩේ කරන්න තමයි යන්නේ. ඉතින් අපි මේ අලුත් ගෙදරට මූව් වෙලා අවුරුද්දක් වෙනවා ජනවාරි වලට. හැබැයි ඉතින් ඒත් එක්කම ප්ලේස්මන්ට් පටන් ගත්ත හින්දා මගේ අවුරුද්දම ගත වුණේ වැඩත් එක්ක. ඉතින් ඒ නිසා මට ගෙදර එහෙම ඒ ඇවිල්ලා තිබ්බ විදියටම තියන්න සිද්ධ වුණා. එහෙම කරන්න එහෙම චුට්ටක්වත් හම්බුන්නේ නැහැ. ඒ වුණාට ලේසියකට මට එහෙම බඩු එක විදියකට තියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඉස්සර අපේ අම්මා කියන්නේ ගෙදර ඉන්නකොට මගේ කාමරේ තියෙන පොත් මේසෙට ඇඳවල වලට එහෙම රෝද හයි කරන්න ඕනි කියලා. මොකද මම එච්චරකට සති 3-3ට නැත්තම් මාසෙන් වගේ ඒ දේවල් එහෙම කරනවා. මට ඒවා එකම තැන එකම විදිහට තියන්න හරි අමාරුයි. ඉතින් අම්මා කියන්නේ මගේ කාමරේ බඩු හැමදාම ඇවිදිනවා කියලා. ඉතින් මම මේ දැන් බලන්නේ මේ පාරවත් චුට්ටක් ආපහු මේ ගෙදරත් මගේ මේ කාමරේ තිබ්බ බඩු ටික කාලයක් තිස්සේ තිබ්බ මගේ ආසාවක් තමයි චුට්ටක් එහෙට මෙහෙට කරන එක. ඉතින් ඔන්න දැන් මම අද ඒක කරන්න තමයි රෙඩි වෙන්නේ. ඉතින් මං ගොඩාක් වෙලාවට මේ වගේ ගෙදර අස්පස් කරන වැඩ දේවල් එහෙම ඌ කරන වැඩ කරන්නේ අයියා ගෙදර නැති වෙලාවට. ඔන්න ඉතින් මං ඔයාලට කියන්න ඕන දෙයක් තමයි ගොඩක් කට්ටිය මට මේක කියලා තිබ්බා මේ මම මේ අයියා කියන්නේ මගේ බ්‍රදර්ටද කියලා. කියන්නේ මගේ සහෝදරයාටද කියලා නැහැ. මම ඉතින් අයියා කියන්නේ මගේ හස්බන්ඩ් තමයි. අපි දෙන්න එන්ගේජ් වෙලා ඉන්නේ. ඉතින් එයාගේ නම මොහාන්. ඔන්න ඉතින් කොහොම හරි එයා ගෙදර නැති වෙලාවක් බලලා මම කාමරේ අස්පස් කරන වැඩ පටන් ගත්තා. මොකද එයා හරි මකමැති මම මේ බඩු එහෙම කරන වැඩවලට. එහෙමයි කියලා මම මේ දේවල් නොකර ඉන්නවද? අනේ නැහැ. මං එයා නැති වෙලාවක් බලලා මට ඕන විදියට ගෙදර අනිත් පැත්ත ගහනවා මම. ඉතින් කොහොම හරි ඔන්න ඉතින් එයා නැති වෙලාව බලලා මං අදත් මේ වැඩේ පටන් ගත්තා. මොකද ඉතින් කොහොම හරි මම මේ වැඩේ එයාගේ එපා කීම මැද කරලා ඉවර කරලා පස්සේ ටික දවසක් යනකොට එයාම කියනවා තිබ්බට වඩා නම් මෙහෙම හොඳයි තමා. හොඳයි එහෙම මූව් කරපු එක කියලා. ඉතින් ඔන්න ඔය ප්‍රතිඵලය අවසානට අහගන්නත් බලාගෙන තමයි මම මගේ හිතේ හැටියට මෙන්න මේ විදියට අද ගෙදර මූව් කරන්න යන්නේ. ඉතින් දැන් සමය එකත් එන හින්දා මෙහි මාරම රස්නයක් තියෙන්නේ. ඉතින් මට මේ ඕන උනේ ජනලේ හරහට පොඩ්ඩක් ඇඳ දාලා බලන්න. එතකොට කාමරේට එළිය වැටෙන එක ටිකක් අඩු වෙනවා. ඒ නිසා රස්නේ චුට්ටක් අඩු වෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි අපේ ගෙවල් ගොඩාක් එක ළඟ තියෙන්නේ. ගෙදර ඉස්සරහින් වාහනත් යනවා. ඉතින් ඒ නිසා මට හිතුණා ලොකුවට මේ ජනලෙන් එළිය පේන්න තිබ්බට වැඩක් වෙන්නේ නැහැ කියලා. මොකද එළියේ බලන්න තරම් ලස්සනක් නැහැ. ඉතින් ඒත් එක්කම තමයි මට හිතුනේ මේක වැහුණට එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. ඔන්න ඔය පැත්තට තමයි අන්තිමට මට ඇඳ දාගන්න ඕනේ උනේ. මට ගොඩක්ම අමාරු වැඩේ තමයි මෙන්න මේ ටෝල් බෝයිව මූව් කරන එක. මොකද මෙහි ගොඩාක් ෆර්නිචර්ස් එන්නේ හයි කරලා නෙමෙයි. ඉතින් ඒ දේවල් අපි තමයි ගෙනල්ලා හයි කරගන්න ඕනේ. ඒවට ඕන ඇන වගේ දේවල් ඒගොල්ලෝ ඔක්කොම එවනවා. ඉතින් මේක මම තමයි ගෙනල්ලා හයි කරේ. මම හිතන්නේ මම ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ හයි කරගත්ත තනියම හයි කරගත්ත පළවෙනි ෆර්නිචර් එක මේක. ඉතින් චුට්ටක් එහෙම වෙලා වැරදි තැනකින් මට පොඩ්ඩක් ඇණයක් වැදිලා දැන් ඒක හරියට මෙතනින් සෙට් වෙන්නේ නැහැ. මේක එහෙම මූව් කරනකොට චුට්ටක් කිරි ගන්නවා. ඉතින් ඒ නිසා හරි අමාරුවෙන් තමයි මම මේක මේ මූව් කරන්නේ. ඉතින් කොච්චර දේවල් වැරදුනත් මම හරිම ආසයි මේ ගේන ෆර්නිචර්ස් තනියම හයි කරන්න. ඉතින් ඒක අයියත් හොඳටම දන්නවා. ඒ හින්දා එයාත් ලොකුවට ඒ දේවල් හයි කරන්න ඉල්ලන්නේ නැහැ. මොකද මම හිතන්නේ මම අපේ අප්පච්චි ගොඩාක් මේ දේවල් කරපු කෙනෙක්. ඉතින් අප්පච්චිට තියෙන දුවලා දෙන්නෙක් නේ. ඉතින් ඒ දේවල් පුංචි කාලේ ඉඳන් බලන්න හිටියේ මම තමයි. ඉතින් ඒ හින්දාම මම හරිම ආසයි මේ වගේ දේවල් තනියම කරගන්න. ඉතින් කොයි දේත් වෙන්නේ හොඳටයි කියලා මේක මූව් කරන්න අමාරු වෙයි කියලා බලනකොට තමයි දැක්කේ මට කාලයක් අභිරහසක් වෙලා තිබ්බා. මගේ නැති වෙච්ච ඇඳුම් දෙක තුනක් මට ආපහු හම්බුණා. ඒ දේවල් මේකේ තියෙන ලාච්චු වලින් වැටිලා පහළටම ගිහිල්ලා ඒ දේවල් හොඳටම යටින් තද වෙලා. ඉතින් ඒක තමයි මට මේක හොල්ලන්නවත් බැරුව තද වෙලා තිබිලා තියෙන්නේ.
ඉතින් මේක අස්පස් කරන්නත් තා ටිකක් වෙලා යන හින්දා මම හිතුවා ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බ questions කීපයකට answers ටික මේකෙම කියන්නම් කියලා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මම ලංකාවේදී කරපු ඩිග්‍රී එක මොකද්ද? ඕස්ට්‍රේලියාවේ කරන ඩිග්‍රී එක මොකද්ද? මගේ රස්සාව මොකද්ද වගේ දේවල්. ඉතින් මම ඇත්තටම ඔයාලට හරියට මං ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා නැහැනේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ දේවලුත් ඔයාලත් එක්ක මේකෙම කියන්න ඕනේ කියලා. ඉතින් ලංකාවේදී මම ස්ටඩි කරේ University of Peradeniya. ඉතින් Peradeniya University එකේ තමයි මම මගේ බැචලර් එක කරේ. මට තියෙන්නේ zoology honours degree එකක්. ඒ කියන්නේ 4 years degree එකක්. ඉතින් ඒක ඉවර කරලා මට scholarship එකක් හම්බුණා masters වලට යන්න. Japan University එකක් Hokkaido University කියලා. ඉතින් ඒකේ කාලයක් ඉද්දී මට ඇත්තටම ඒක මගේ personal choice එකක්. මට හිතුණා this is not what I wanted කියලා. ඉතින් ඒ දේවලුත් එක්ක දැන් ඉතින් වයසත් යන හින්දා මට ඇත්තටම ඕනේ වුණා මට මොනවද ජීවිතේ ඕනේ කොහෙද මගේ සතුට තියෙන්නේ කියලා හොයාගන්න. ඉතින් ඒ නිසා මම ඩිසයිඩ් කරා ඒ ඩිග්‍රී එක අතාරින්න. ඒ වෙනකොටත් අයියා හිටියේ ඕස්ට්‍රේලියා හින්දා මම එතකොට ඩිසයිඩ් කරා මම ඕස්ට්‍රේලියා මූව් වෙනවා කියලා. ඉතින් ඕස්ට්‍රේලියා මූව් වුණාට පස්සේ මට ඩිග්‍රී එකක් තිබ්බේ නැහැ. මොකද හැබැයි මම ජපාන් වලින් ඕස්ට්‍රේලියා එද්දිම මගේ එහෙ සෙන්ස් එකටත් කියලා ආවේ මම ස්ටඩි කරනවා පහු ඕස්ට්‍රේලියා ගිහිල්ලා. හැබැයි ඒක මම කරපු පැත්තෙන් නම් නෙමෙයි මම ආස මෙඩිකල් ෆීල්ඩ් එකට යන්න. ඒ නිසා මම ආපහු ඕස්ට්‍රේලියා ගිහිල්ලා මෙඩිකල් ෆීල්ඩ් එකෙන් ඩිග්‍රී එකක් කරනවා කියලා මම මගේ ජපාන් සෙන්ස් එකට කියලාම තමයි ආවේ. ඒ කියන්නේ එහෙම මගේ ප්‍රොෆෙසර්ට. ඉතින් එහෙම ආවට පස්සේ තමයි මම මෙහෙ මගේ ඩිග්‍රී එක පටන් ගත්තේ. මොකද මට පුංචි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා මෙඩිකල් ෆීල්ඩ් එකට ජොයින් වෙන්න. ඉතින් ඒ කාලේ නම් තිබ්බේ අත්‍තරම ડોක්ටර් කෙනෙක් වෙන්න තිබ්බ ආසාවක්. හැබැයි ඉතින් දැන් ඒකට මම too late කියලා මට හිතුණා. මොකද එච්චර කාලයක් මට දැන් එච්චර ලොකු කැපකිරීමක් කරන්න අමාරුයි. මොකද ගොඩාක් මහන්සි වෙන්න ඕනේ ඩිග්‍රී එකක් නේ ડોක්ටර් කෙනෙක් වෙන්න කරන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි මම ඩිසයිඩ් කරේ Master of Laboratory Medicine කරන්න. ඉතින් ඒ කියන්නේ Medical Laboratory Science. මම ඒකෙන් තමයි මාස්ටර් එක කරාවේ. ඉතින් ඒක මම මේ ළඟකදී කම්ප්ලීට් කරා. ඉතින් ඒ ඉවර කළා තමයි මම ඔයගොල්ලන්ට මම කියලා තියෙනනේ මම මෙහෙ ප්ලේස්මන්ට් යනවා හොස්පිටල් එකේම කියලා. ඉතින් මෙහෙ තියෙන පැතොලොජි ලැබ් එක මම ප්ලේස්මන්ට් එකත් කම්ප්ලීට් කරා මේ ළඟකදී. ඉතින් ඒ ඉවර කරලා මට ඒ ලැබ් එකකම ලැබොරටරි ටෙක්නීෂියන් ජොබ් එකක් හම්බුණා. ඉතින් ඒක තමයි මම මේ දවස්වල මේන්ලිම කරන්නේ. ඊට අමතරව හොස්පිටල් එකේම මම තව ඔෆිස් එක ඇඩ්මින් ජොබ් එකකුත් මේ දවස්වල කරනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි සරලවම කිව්වොත් මගේ විස්තර. ඉතින් මීට අමතරව තව කට්ටිය අහලා තිබ්බා කොහොමද මම මෙහෙට ඇවිල්ලා මේ ඩිග්‍රිය හොයාගත්තේ වගේ questions. ඉතින් මේ දේවල් වලට ඉස්සරහදී උත්තර දෙන්නම්. තාචුට්ටක් වැඩි ඉවර කරන්න තියෙනවා. හැබැයි දැන් දවල් වෙලා මට මාර බඩගිනි. ඒ නිසා මම ඉක්මනටම කාලා එන්නම්. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මම ලන්ච් බොක්ස් ටික හදලා තියන්නේ කියලා. ඉතින් ඒක හරිම ලේසි ඔයාලට පේනවනේ. ඒකත් එළියට ගත්තා ෆ්‍රිජ් එකෙන් රත් කරගත්තා කෑවා. ඉතින් ඇත්තටම කුසියේ ගොඩාක් වෙලාවල් වෙන් කරන්න කැමති නැති මං වගේ කම්මැලි ගෑන් ළමයින්ට මේක හොඳ වැඩක්. මේවා ඉතින් මම මේ ළඟදී හදපු ලෙටස් වගේක් තාම හරියට හැදිලත් නැහැ. හැබැයි දැක්කම මාර ආස හිතුණා කන්න. ඒ හින්දා ටිකක් දාගත්තා බත් එකට. කාලේ ඉවර වෙලා ඔන්න ඉතින් මම දැන් කාමරේ ගොඩක් අස් කරලා ඉවරයි. ඒක දැන් ඉතින් ෆයිනලයිස් කරන අඩ ටික තමයි තියෙන්නේ. ඉතින් වැඩේ ඉවර වුණාට පස්සේ කාමරේ ඔන්න ඔය විදියට තමයි තිබ්බේ. හැබැයි මම මේ ටික වීඩියෝ කරගන්නකොට ටිකක් විතර රෑ වෙලා. ඒ හින්දා ලස්සනට පේන්නේ නැහැ කාමරේ නැචරල් ලයිට් එකත් එක්ක. ඔන්න ඉතින් ඒ වැඩේ ඉවර වෙනකොට එළිය හයියෙන් වහින්න ගත්තා. ඉතින් සමයක වෙනකොට මෙහි වැස්ස ටිකක් අර ලංකාවට වැටෙන වැස්ස වගේ තමයි ගොරවලා අකුණු ගහලා එහෙම තමයි වහින්නේ. ඉතින් ඔන්න මුලින්ම වැටුනේ හේල් එකක්. ඒ කියන්නේ වැටෙන්නේ අයිස් කැට. අයිස් කැට ටිකක් වෙලා වැටිලි ඉවර වෙලා නෝමල් වැස්සක් පටන් ගත්තා. ඒ වැස්ස ගොඩාක් වෙලා අල්ලලා තිබ්බේ නැහැ. ඉක්මනටම පායවුවා. පෑවුවට පස්සේ ඉතින් අනිත් පැත්තට ආයෙමත් අවුව වැටෙනවා. ඉතින් ඔන්න ඔය වැඩ ඉවර කළා මම දැන් ලෑස්ති වෙන්නේ සාලේ කුස්සිය යස් කරලා දාන්න. ඉතින් මම කිව්වනේ අලුත් අවුරුද්දට ඔයගොල්ලොත් in advance ready වෙන්න පටන් ගන්න. in advance කිව්වට දැන් නම් ඉතින් ලොකු කාලයක් නැහැ. හැබැයි ඉතින් 31 වෙනකන් නම් ඉන්න එපා. 31 ටිකක් නිදහසේ පැත්තක ඉඳගෙන ඔයාලගේ ජර්නල් එකක් ඩයරි එකක් එහෙම අරගෙන අලුත් අවුරුද්දේ මොනවද කරන්න තියෙන්නේ වගේ
ප්ලෑන්ස් ටික ලියන්න නිදහසේ ඉඩ තියාගෙන දැම්ම විඳලා අස්පස් කරලා පටන් ගන්න. ගේ ඇතුළ අස් කරලා ඉවර වෙලා මම දැන් යන්නේ මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික එළියට අරගෙන චුට්ටක් ඒ දේවල් වලට පොහොර වතුර එහෙම දාලා ඒ දේවල් චුට්ටක් පිහලා කරලා ආපහු ගෙට ගන්න. මොකද ගොඩක් වෙලාවට මේ වගේ යටපැත්තේ පෙස්ලා ඉන්නවා අර පිටි මකුණ වගේ. ස්පෙෂලි දැන් මේ සමයක ඉඳලා දොරවල් ජනෙල් එහෙම ඇරලා දාන හින්දා ඒගොල්ලෝ ගොඩක් උලඟට ඇවිල්ලා මේ ගස්වල කොළවල යටපැත්තේ එහෙම ඉන්නවා. ඉතින් ඒ දේවල් චුට්ටක් මේ වගේ එළියට අරගෙන අයින් කරාම ලේසියි. මොකද ඒ දේවල් ගේ ඇස්සේ තියාන කරන්න බැරි නිසා. ඉතින් ඔයගොල්ලෝ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන කෙනෙක් නම් මේ දේවල් ඉඳලා හිටලා මෙහෙම එළියට අරගෙන ඒ දේවල් වලට පොහොර ටිකක් දාලා පස එහෙම ආපහු පොඩ්ඩක් මික්ස් කරලා පස චුට්ටක් බුරුල් කරලා ඒ දේවල් වලට අවශ්‍ය පෝෂණය එහෙම දෙන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න එදා දවසේ වරුනේ එහෙම තමයි මේ පහුවදා එදා අපේ ලැබ් එකේ ක්‍රිස්මස් බ්‍රන්ච් එක. ඉතින් මම මේකට යන්න රෙඩි වෙන ගමන් ඉතින් මේ ගවුමත් ලංකාවේ ඉන්න කාලේ මම චෙනාර ඩොච් එකෙන් ගත්ත ගවුමක්. මේ පාර ලංකාවට ගිහිල්ලා එනකොට මම මේ ආසමැඳුම් ටික ඔක්කොම අරගෙන ආවා ආපහු. අවුවනේ මම උදේම නැගිටලා හැරගෙන ආවා මෙයා මේ ඊයේ ෂිෆ්ට් නයිට් ෂිෆ්ට් එකකුත් කරලා අද උදේ 7ට ආවේ. හැබැයි හැරගෙන ආවා ගිහින් දාන්න ඊයලා. ඉතින් බ්‍රන්ච් එක ඉවර වෙලා මම මේ ආපහු ගෙදර එන ගමන් පේනවනේ මෙයා යාගේ පාර වගේ හිමීට නිකන් බදු අරගත්ත පාරක් වගේ ලස්සනට හිමීට පයින් විදිය. අන්න ඉතින් අලුත් අවුරුද්ද රෙඩි වෙනකොට මට කියන්න ඕනේ තව දෙයක් තමා ඇක්ටිව්ව ඉන්න එක. ඉතින් ඔයගොල්ලෝනේ ඉතින් මම හැම වෙලේම කියන දෙයක් නේ ජිම් මෙම්බර්ෂිප් එකක් ගන්න පුළුවන් නම් ජිම් මෙම්බර්ෂිප් එකක් ගන්න. ජිම් මෙම්බර්ෂිප් එකක් විතර කරන් වැඩක් නැහැ. ජිම් එකකට යන්න පුළුවන්කම තියෙනවා නම් විතරක් ජිම් මෙම්බර්ෂිප් එකක් ගන්න. ඒකල ජිම් එකට යන්න. ඉතින් එහෙම බැරි නම් අඩුතරමේ දවසට ස්ටෙප්ස් 10000ක්වත් at least 5000ක්වත් කවර් කරන්න පුළුවන් තරම් ඇක්ටිව්ව ඉන්න. ඉතින් ස්පෙෂලි ජිම් යන ගර්ල් කෙනෙක් නම් ඇක්ටිව්ව ඉන්න ලස්සන එකක් හදාගන්න කැමති ගර්ල් කෙනෙක් නම් අලුත් අවුරුද්ද ඉඳලා හිතා ගන්න ජිම් යන්නගේ දවසට ගෙදරදිවත් ස්ටෙප්ස් 10000ක් කවර් කරනවා කියලා. ඔයාලට ඉතින් ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. වෝකින් සුම්බා තියෙනවා YouTube එකේ. එහෙම නැත්නම් අනිත් සුම්බා තියෙනවා. ඉතින් ඒ සල්සා ඩාන්සින් තියෙනවා. ඉතින් ඒ මොනවාම හරි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ස්ටෙප්ස් 10000ක් කවර් කරගන්න. ඉතින් ඔන්න ඔය ටාගට් එක ඔයගොල්ලොත් කැමති නම් අලුත් අවුරුද්දේ ඔයගොල්ලෝගේ ටාගට් ලිස්ට් එකට එකතු කරගන්න. ඉතින් මමත් ගොඩාක් වෙලාවට ජිම් එකට යන්නේ මොහන් අයියා ගෙදර ඉන්නවා නම් එයාත් එක්ක විතරයි. ඉතින් ඒක මට දැන් පුරුදු වෙලා. ඉතින් එයා ගොඩක් වෙලාවට වැඩට යන දවසට මම උදේ නම් වැඩට ගියේ. මම ගොඩක් වෙලාවට හවස් වරුව ගෙදර තනියම ඉන්නේ. ඉතින් ඒ වෙලාවට මම මගේ ආසම ටීවී ෂෝ එක දාගෙන මෙහෙම ස්ටෙප්ස් 10000ක් අනිවාර්යයෙන්ම කවර් කරන්න try කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මම මේ දේවල් මෙච්චරම කියන්නේ අපි අවුරුද්දේ දැන් අන්තිම කාලෙනේ ඉන්නේ. ඉතින් මෙන්න මේක තමයි අපේ ලොකින් පීරියඩ් එක වෙන්න ඕනේ. කියන්නේ අපි අලුත් අවුරුද්දට රෙඩි වෙන්න. ඒ කියන්නේ අපි අපේ අලුතෙන් හදාගන්න හැබිට්ස් වලට එහෙම ලොක් වෙලා ඒ දේවල් වලට එන්ගේජ් වෙලා මෙන්න මේ කාලේ ගත කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ දේවල් අලුත් අවුරුද්දේ දිගටම කරගෙන යන්න. ඉතින් ඒක ගොඩක් රටවල් වල මේ පීරියඩ් එක වින්ටර් එක තියෙන රටවල් වල අපි කියනවා වින්ටර් ආක් එක කියලා. ඉතින් එහෙම නැත්තම් ලොකින් පීරියඩ් එකක්. ඉතින් එන්නේ ඒක කරන්න විදිහ තමයි මම දැන් මේ ඔයාලට කියලා දෙන්නේ සහ මමත් දැන් මේ කරගෙන යන්නේ. ඔන්න එදා ওই විදියට තමයි ගත වුනේ. ඉතින් මේ පහවදා එදා උදේ මට වැඩ. ඉතින් ඉක්මනට මම වැඩට ගිහිල්ලා එන්නම්. වැඩට ගිහිල්ලා ඇවිල්ලා ඔන්න ඉතින් මම අද ජිම් එකට යන්න රෙඩි වෙන්නේ. මොකද ඊයේත් මට ජිම් එකට යන්න බැරි වුණානේ. ඉතින් අද අයියත් ගෙදර ඉන්න හින්දා අපි දෙන්න දැන් ජිම් එකට යන්නේ. අවුවයි සීතලයි දෙකම. අවුවයි තිසපයි. පේනවනේ. හැමදාම ක්‍රිකට් ගහන්න ගියත් කකුල කඩාගෙන තමයි එන්නේ. මේ පාරත් 4කට පැනලා මේ වැහි දවසක් එතන ලිස්සලා
දැන් කකුල අප්සෙට්. කකුල පැනලා. කැඩිලා නෑ. හැන්කල් එක ළඟින් කකුල පෙරලිලා. ජිම් එක්සර්සයිසස් කරනවා නම් මම වීඩියෝ කරේ නැහැ. මොකද ඉක්මනට කරලා ඉවර කරන්න ඕනේ ඉඳලා රැත් වෙලා හින්දා. ඉතින් දැන් ඔන්න වෙලාව කොහොම හරි රෑ 9ට විතර ඇති. දැන් ඉතින් සමයක හින්දා රෑ 9ට විතරත් තාම මෙන්න මේ ගානට විතර එළිය තියෙනවා. ඉතින් උදේම එළි වෙනවා. ගොඩාක් රෑ වෙලා තමයි කළුවර වැටෙන්නේ. ඉතින් සමයක ස්ප්‍රින්ග් එහෙම කියලා කියන්නේ ගොඩාක් ඩේ ටයිම් එක වැඩි කාලයක්. ඉතින් වැඩ කරගන්නවා නම් හොඳම කාලයක්. මොකද ගොඩාක් වෙලා යනකම් එළිය දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඉගෙන ගමන් අපි හැම වෝල්වර්ත් එකට ගියා. මොකද මගේ කොෆි එක ඉවර වෙලා මම කොෆි එකක් ගන්න ගියා. ඒක ගමු කියලා. ඉතින් ගෙදර ඇවිල්ලා අපි දැන් මේ රෙඩි වෙන්නේ බීන්ස් ටික එළියෙන් තියන්න. මොකද මෙහෙ අපිට කැලෙන්ඩර් එකෙන් බලන්න. ධම් එක වීදුරු. වීදුරු එකයි කොළයි රතුයි. බීන්ස් කලෙක්ට් කරන්න යනවා. එදාට කලෙක්ට් කරන මොනවද බීන්ස් වර්ග කියලා. ඉතින් අපිට බැරරත් වලින් මේ වෙනකොට green color, yellow color, red color, purple color කියලා බීන්ස් වර්ග 4ක් තියෙනවා. මම මාරම ඇප්‍රීෂিয়েට් කරන දෙයක් තමයි මෙන්න මේ green color ලොකු බින් එකට වෙනමම කොම්පෝස්ට් හදන්න කියලා ඒගොල්ලෝ මේ ළඟකදී අපේ දොර ගාව ඉගෙන මේ පැත්තේ හැමෝගෙම වගේ දොරවල් ගාවින් තියලා ගිහින් තිබ්බා. තව චූටි බින් එකකුයි degradable green color බින් බෑග්ස් වගේක්. ඉතින් ඒ දේවල් වලට දාලා කුස්සියෙන් අයින් කරන කොම්පෝස්ට් වලට දාන්න පුළුවන් හැමදේම මේකට දාලා මේ green color බින් එකට දාන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ඒගොල්ලෝ කරලා ඒගොල්ලෝ මං හිතන්නේ කොම්පෝස්ට් හදනවා. ඉතින් මාරම හොඳයි ඒ වගේ වැඩ. ඉතින් ඔන්න එදා රැට නම් මම විශේෂ දෙයක් හැදුවේ නෑ. මම කලින් දවසක හදලා තිබ්බ මල් ගෝවබත් එකක් තිබ්බා. ඉතින් අපි දෙන්න ඒක ෂෙයා කරගෙන එදා රැට කෑවා. ඔන්න ඉතින් එදා දවස් ඉවරුනේත් එහෙම තමයි. ඉතින් ඔන්න අද පහුවදා අද අපි දෙන්නම ගෙදර නිවාඩු දවසක්. ඉතින් උදේට කන්න දැන් මේ හදාගන්න ගමන් ඉතින් ඊට කලින් මගේ දැන් මේ එක්ස්පයර් වෙන්නත් ඔන්න මෙන්න ඇවිල්ලා මගේ මේ ග්‍රීන් ජූස් එකක් මම කලින් දවසක ගත්ත එකක්. කලින් දවසක කිව්වට දැන් ටික දවසකට කලින් ගත්ත එකක්. ඉතින් මේක හදාගන්න පුළුවන් ස්මූතියක් විදිහට. ඉතින් මම බැලුවේ චුට්ටක් දැන් මේක ඉවර කරන්නත් එක්ක වැඩිපුර ටිකක් දාලා ස්මූතියක් හදාගන්න. උදේට කාලා එහෙම අපි දෙන්න දැන් මේ යන්නේ මට ක්‍රිස්මස් ට්‍රී එකක් බලන්න. ෆ්ලොක්ඩ් ස්නෝ. කීයක් කොසයි දන්නේ නැහැ නේ. කෝල් පාඩ හොඳ නේ. ආපු වැඩේත් අමතකුණා මට මෙන්න මේ මිනියා ෆ්‍රායි එක දැකලා මාර කියුට් නේද. හැබැයි ඉතින් මම ගත්තේ නැහැ. කොහොම හරි මං එදා එතනින් අත්තල් ගහ ගත්තේ නැහැ. මොකද මට ඕන තව තැන් කීපයක් බලන්න. ඒ ඇස්සේ අපි වෙන කඩේකට ආවා. අයියට ඕන වුණා යා ක්‍රිස්මස් ඩේ එකේ වැඩ. ඉතින් එයාට එදාට ඇඳන් යන්න පොඩ්ඩක් මේ වගේ ෆන් සූට් එකක් ඕන වෙලා. ඉතින් දැන් එයා මේ ඒක හොයන ගමන්. ඉතින් ඔය ඇස්සේ මම ෂේප් එකේ ඇඳුමක් බලන්න ආවා. අපි දෙන්න ඩිසයිඩ් කරා දැන් එළිය ආවට පස්සේ අපි දෙන්න නත්තල් ගහකට වියදම් කරන සල්ලි. මොකද දැන් නත්තල් ගහකුත් අරගෙන ඒකට ඕන ඩෙකෝස්ුයි ඒ දේවල් ඕනමන්ට්ස් ටිකක් ගත්තට පස්සේ කොහොමත් 150 200ක් විතර කුඩු වෙනවා. ඒ හින්දා අපි දෙන්න හිතුවා ඒ සල්ලි වලට එකෙන් භාගයකට
හොඳ බාබකියු මැෂින් එකක් ගන්නවා කියලා. මොකද සමයකයේ ගොඩක් කට්ටිය මෙහෙ බාබකියු දානවා යලි. ඉතින් අපි දෙන හිතුවා අපි දෙනට පොඩ නිදහසේ ගෙදර පිටිපස්ස පැත්තේ ඉඳ තියෙන හින්දා චුට්ටක් බාබකියු මැෂින් එකක් ගත්තොත් බාබකියු එකක් දාන්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දා අද අපි දෙන්න ඒක බලන්නත් යන්න හිතාන ඉන්නවා. මොනවද කියන්නේ? මම යාට වැඩක් දුන්නා මේ කොෆි වලයි මාචා වලයි වෙනස හොයන්න කියලා. මොකද මෙයා කොෆිනේ බොන්ඩාස් ඒ හින්දා මම කිව්වා මේ වැඩිපුර ගුණ මොකක්ද කියලා. බලන්න කියලා. I can suggest which is better for gym, weight loss, anxiety or cricket performance. cricket performance වලද? දැන් cricket perform කරන්න බෑ කකුල. දැන් ඔයාගේ මොකද්ද conclusion එක? Best choice coffee. මාචා නෙමෙයිද? ඉක්බරයි. Focus at work, best choice matcha. හරි. Cricket performance. ඉතින් මෙහෙම තියේදී නොබී කොහොමද බාන්නකොට නිකන් කොල කැඳ එකක් Best choice both. කමන්න. තාම මාචා ගන්නවද? දෙකේ. ඉතින් ගෙදර ඇවිල්ලා මම දැන් මේ ඉක්මනට දවල්ට කන්න මොනාරි හදාගන්න යන්නේ. මාර බඩගින්නක් තියෙන්නේ. මොකද උදේට ස්මූති එක විතරයි බීලා ගියේ. ඒ මදිවට මං එළියෙන් ගත්තේ සීනි දාපු නැති මාචා එකක්. ඉතින් දැන් මට හොඳටම බඩගිනි. ඉතින් මම එන ගමන් අරගෙන ආවා තායි චිකන් එකක්. ඒ කියන්නේ තායි චිකන් හදන්න ඕන හැමදේම මික්ස් කරලා මැරිනේට් කරලා හදලා තිබ්බ චිකන් එකක්. ඉතින් ඒකට පොල් කිරි ටිකක් දාලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඊසි හින්දා මං එන ගමන් ඒක අරගෙන ආවා. මොකද අද වෙනකොට මම දවල්ට හදපු මගේ මීල් බොක්ස් උත් ඉවර වෙලා තිබ්බේ. ඉතින් ඒත් එක්කම මම බීන්ස් ස්ප්‍රවුට්ස් ටිකකුයි වෙජිස් ටිකකුයි එකට දාලා චුට්ටක් ස්ටර් ෆ්‍රයි කරගත්ත මේකත් එක්කම කන්න. ඉතින් ඔන්න ඕක තමයි කොහොම හරි අද මගේ දවල් කෑම එක උනේ. ඉතින් ඒ කරලා අපි දෙන්න හවස් වෙලා ජිම් එකට ආවා. ක්‍රිස්මස් ට්‍රී එකක් ගන්න වැඩේ පොඩ්ඩක් විතර කල් දැම්මා. ඉතින් එහෙම තමයි මගේ මේ සතිය ගෙවිලා ඉවර වුණේ. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. channel එකටත් කැමති නම් subscribe කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.